අයිබෝවන් අද මේ වීඩියෝ එකේදී word activity 9 වලට අදාළ activity එක කොහොමද කරන්නේ කියලා ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ word activity 9 එකට අදාළ text එක type කරගන්න ඕනේ. type කරලා ඔයගොල්ලෝගේ folder එක ඒක save කරලා තියාගන්න ඕනේ. මම ඒ විදිහට type කරලා save කරගත්ත word file එක මේ වෙලාවේ open කරගන්න ඕනේ. හරි මේ විදිහට open කරගත්ත word file එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම activity 9 එකට අදාළ text එක type කරගෙන තියෙනවා. එතකොට මේ activity එකේදී අපිට කරන්න තියෙන styles group එක පාවිච්චි කරලා කොයි විදිහටද වෙනස්කම් කරන්නේ කියලා මේ activity එකට යොදන්නයි. එතකොට මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මාතෘකා අනුමාතෘකා විදිහට තියෙන text එකක් තමයි තියෙන්නේ. ඒකේ the 5 generations of computers කියන මාතෘකාව තමයි මේ text එකේ තියෙන ප්‍රධාන මාතෘකාව. එතකොට මේ මාතෘකාවට මම styles group එකේ තියෙන heading 1 style එක දානවා. එතකොට මේ මාතෘකාවට අපිට ඒ style එක add කරන්න මාතෘකාව select කරන්න add කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාතෘකාවේ click කරලා දාන්නත් පුළුවන්. මම ඒකට heading 1 කියන style එක උඩ click කරලා style එක add කරගන්නවා. ඊළඟට introduction කියන එක ඔයගොල්ලන්ට පේනවා heading 1 කියන එක යටතේ තියෙන මාතෘකාව. ඉතින් මම ඒ මාතෘකාවට heading style වල heading 2 කියන style එක දානවා. ඒ හැර තියෙන අනිකුත් මාතෘකා ඔක්කොම එකම මට්ටමක තියෙන මාතෘකා විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ මාතෘකාවලට මම heading 3 කියන style එක යොදනවා. ඊට කලින් මට පුළුවන් මේ ඔක්කොම මාතෘකාවලට එකවර heading 3 style එක add කරගන්න. ඒකට මම මේ හැම මාතෘකාවක්ම select කරගන්න ඕන. එතකොට ඉස්සෙල්ලාම මම පළවෙනි මාතෘකාව select කරලා අනිත් මාතෘකා ටික keyboard එකේ control key එක press කරගෙන select කරගන්නවා. මේ විදිහට select කරලා ඉවරලා මම මේ මාතෘකා ටිකටම දෙනවා heading 3 කියන style එක.